පටන් ගමුනේ නවත්තපු තැන. අතනින් තමයි අපි කන්ද රාත්‍රී නවතන් ගත්ත පළමු දවසේ. ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ ඇඟිලි දෙසින් බලනකොට ওই දිගටම තියෙන උසම කන්ද මේ හැරි. උසම කන්ද. ඒ කන්ද මුදුනට තමයි අපි ගියේ. එතනට හොඳ පාරක් තිබුණා. ටිකක් අමාරුයි යන්න. කොහොම හරි අපි උඩම තැනට ආවා. උඩම තැනට ආවිල්ලා ඔතන අපිට පේන විදිහ පොඩි පල්ලමක් වගේ තියෙනවා. ඒකත් අපි බැසගත්තා. ඊට පස්සේ ඊළඟ කන්දට නැග්ගත්තා. එතනින් එහාට තමයි ප්‍රශ්නේ උනේ. එතනින් එහාට පාරවල් දෙකක් තිබුණා පිටිපස්සට. ඊට පස්සේ අපේ කොපා සහෝදරයා බැස්සා පිටිපස්සට තියෙන පල්ලෙහා පාරේ. එතනින් පාරක් නැහැ කියලා තමයි ඔහු කිව්වේ. ඊට පස්සේ අපේ චාමරාය ගියා අනිත් පැත්තට. එතනුත් හරියට පාරක් තිබුණේ නැහැ. අවසාන වදර තීරණය කරා අපිට ලකේගල පේන්න ගත්ත නැගෙනහිර දිශාවේ. වෙන කරන් දෙයක් නැති කමට. අර තියෙන්නේ ලකේගල. ලකේගල. අපි ඔය සාණුවක් වගේ පෙදෙන ප්‍රදේශයෙන් බහින්න ගත්තා පල්ලෙහාට. ඉතාමත් අමාරු ගමන. මැද හරියට එනකොට තමයි අපිට තේරුනේ අපේ පොඩි අතරමං වල ලක් වෙලා තියෙනවා කියලා. කරන් දෙයක් නැති කමට අපි මාලිමාවේ උපයෝගිතාවේ නැගෙනහිර දිශාවටම ගියා ලකේගල එම් කරගෙන. ඊට පස්සේ ඔය කඳුවලල්ල දිශින් තමයි අපි කෙලින් බැසෙන ගියේ. අපිට ඉස්සෙල්ලා වීඩියෝ කියන්න නැති. අපි ඕනනම් යාම හදලා අපි ලබා දෙමු අවස්ථාව. ඔබට මතක ඇති අපි බොහොම දුෂ්කර මාර්ගයකින් තමයි ගමන ආරම්භ මේ මාර්ගයක් තිබ්බේ නැහැ. ඇත්තටම කිව්වොත් ඉතින් අපිට කඹ දාලා උනත් බහින්න අවස්ථාව මීටර් 10 15 උස ගල් කුළු වලින් බහින්න උනා අපිට. ඒ පාර්ග ඔබට පේනවා ඉතින් මහා කැලයක් තියලා තියෙන්නේ. ගොඩාක් හෙල් වගේ ඒවා තියෙනවා. ඒ හෙල් සමහර තැන්වල අඩිය තියන්න අපිට තැනක් තිබ්බේ නැහැ. ගල් වල එල්ලිලා මුල් වල එල්ලිලා පල්ලෙහාට බහලා තමයි අපිට පාරක් හම්බුනේ. පාරක් හම්බුණත් අපිට මහා සතුටක් තිබ්බේ නැහැ. අපි යන පැත්තක් හරියට දැනගෙන තිබ්බේ නැහැ. මේ වමට යනවද දකුණට යනවද දෙපැත්තම බෑවුම් තිබුණේ. හවස කොහොමත් 2:00 3 විතර. ඇත්තටම කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. අපිට පාරේ දිගේ අපි පල්ලෙහාට වහින්න තීරණය කරා. පල්ලෙහාට බහලා අපිට 12ක් හම්බුණා. එතන ජනාවාසයක් තිබ්බ බවට අපිට එකම සාක්ෂියක් හම්බුනේ. ලිපක් බැඳලා තිබුණා. අපිට සතුටට ඇත්තම කිව්වොත් අපිට ඇඬුණා. ඒ අවස්ථාවේදී අපි එච්චර සතුටු වුණා අපේ ජීවිතේ ආයේ බේරිච්ච එක ගැන. එතනින් පල්ලෙහාට ගිහිල්ලා අපි ගල් ගුහාවක තමයි රාත්‍රිය ගත කරේ. ඔබට පේනවා අර ලකේ ගල ලොකු ගලක්. ලිප හම්බෙනකොට අපිට පහමාර විතර තමයි කිසිම කරන්න වෙන දෙයක් තිබ්බේ නැහැ. වෙන හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. ඒ පාර තමයි මේ පාරේ එන්ඩ් එක තමයි ඒ. මේ පාරේ එන්ඩ් එක. මේ අපි මේ අවවාරේ ප්‍රදේශයක් කරා අවිල්ලා තියෙනවා. අපි කොපා සහෝදරයා අපිට පේනවා කට්ටිය දැන් තමයි සිග්නල් අහුවෙලා තියෙන්නේ. දැන් ගෙදරට කතා කරනවා බොහොම මාරුවෙන් සිග්නල් අල්ලගෙන. කොපා මහත්තයා ඉන්නවා. මේ හරිය ගැන පොඩි ප්‍රසාන්චාවට මාතන තාම වයිම කැම්පස් එකේ ඉන්නේ. වයිම කැම්පස් එකේ ඇවිල්ලා තින්නේ මේ තමයි මේ ප්‍රදේශයේ ඇත්තටම නකල්ස් වල තියෙනවා එක පතනක්. ඒ කියන්නේ ලංකාවේ ලොකුම පතන. මේක තමයි විශේෂත්වය. මේක පිටවල පතන. මේ ප්‍රදේශයේ ලංකාවේ කඳු මුදුනක තියෙන විශාලතම තැනිතලා බිමක් විදිය තමයි ලංකාවේ විශාලතම තැනිතලා බිම කඳු මුදුනක තියෙන. ඇත්තට මේ අක්කර ගානක් පුරා විහිදලා යනවා. භයානක සත්තු ඉන්නවා. භයානක සත්තු ගෝන්නු. ඒ වගේම විසකුරු සත්තු. සර්පෙ දෙන්නෙම අපිට හමු වුණා. කොහමද අපි ඉදිරිය මේ තමයි මේ පාර. මීමුරේට වැටේ කියලා අපි 80ක වුණ විශ්වාසයක් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් මේකේ අවසානයේ. යන්න. අපි නැවත හම්බෙමු.